නෑ අද ඉතින් ඇත්තටම අපි හැමෝටම බොහොම සන්තෝෂ දවසක්. මොකද මීට අවුරුදු 20කට විතර කලින් අපි මොරටුවේදී හම්බ වෙන්නේ. අපි උඟ දෙනෙක් අලුත් යාළුවෝ විදියට මුණ ගැහෙනවා අවුරුදු 20කට කලින්. හැබැයි ඒ යාළුකම් මේ වෙනකන් සහ අපි මරණ තුරාවටම තියෙනවා. මොකද ඒ යාළුකම පෙන්වන්න තමයි ඇත්තටම මේ හැමෝම අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතන අවුරුදු 2-3කින් අපි මේ වගේ හමුවීමක් ඕගනයිස් කරලා ගත්තේ. ඉතින් හරිම සන්තෝෂයි කට්ටියත් එක්ක එකතු වෙලා පරණ විහිළුතාවලු කරලා පරණ කතා ටික කියලා. ඇත්තට සමහරක් කතා අපිට අමතකත් වෙන්න ඕන්න වෙන්න. ඒවා මතක් කරලා දෙනවා යාළුවෝ. ඇත්තට මේ හරිම සන්තෝෂයි. ඉතින් අද විනෝදයෙන් ඉන්න තමයි ඉතින් අපි මේ හදන්නේ. ඉස්සරහට මේ එකතු වීමෙන් මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මෙහෙමයි. අපි ඇත්තටම අපි මෙතන මොරටුවෙන් එළියට ආවට අපි ඉංජිනේරින් විතරක් නෙමෙයි ඇත්තටම අපි දැන් ඉන්න ක්ෂේත්‍ර ඒරියාස් ගත්තොත් විවිධයි. එතකොට ඒ විවිධ ක්ෂේත්‍ර වලින් අපිට ඇත්තටම රටට සමාජයට අපිට කරගන්න පුළුවන් සේවය මම හිතන්නේ ඉතාමත්ම ඉහළයි. හැබැයි කට්ටිය එකතු වෙලා ඒක ප්ලෑන් කරලා හරියට ඕගනයිස් කරලා කරේ නැත්නම් අපි හැමෝම ඇත්තටම වෙන වෙනම තනිව ඉන්න කණ්ඩායමක් විතරයි. ඉතින් මේ හමුවීමෙන් අපි ඇත්තටම ප්‍රධාන බලාපොරොත්තුවක් උනේ තවත් ඉස්සරහට අපි එකතු වෙලා මොකද්ද අපිට සමාජයට රටට කරන්න පුළුවන් කියන එක ඇත්තටම කතා කරා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හමුවීමකට එහා ගිය දෙයක් කරන්න. Thank you.